සාදරයෙන් පිළිගන්නවා DA Creative මගේ YouTube channel එකට. ඉතින් අද වීඩියෝ එකෙන් මම කතා කරන්නේ මේ Land Cruiser එකට signal light හයි ගන්න කොහොමද කියලා. ඉතින් මම කලින් වීඩියෝ එකක් දාලා තිබ්බා. ඒකදී කට්ටිය කමෙන්ට් දාලා තිබ්බා මේ headlight වල යටින් තියෙන නිල් පාට light දෙක හයි කරගන්න කොහොමද කියලා. ඉතින් ඒක විස්තරත් මේ වීඩියෝ එකෙන් කතා කරනවා. අපේ channel එක subscribe කරන්න නැති කෙනෙක් ඉන්නවා නම් channel එක subscribe කරලා එකතු වෙන්න. අපි යමු වීඩියෝ එකට. ඉතින් ඉස්සෙල්ලා මම මේකේ තියෙන ඇනටික් ගලව ගන්නවා. මේකේ chassis එකේ sheet දෙක නැතුව ගලව ගන්න යන හයක් තියෙනවා. ඒ යන හය බලලා ගලව ගන්නවා. එහෙම නැත්නම් අපිට සර්කිට් එක තියෙන දන ගලව ගන්න බැරි වෙනවා. මොකද sheet දෙකට යට තමයි සර්කිට් එක තියෙන්නේ. වාහනේ බොඩි එක ගලව ගත්තට පස්සේ මේ විදිහට තමයි තියෙන්නේ. බැටරි වයර් එක තියෙනවා, හෙඩ්ලයිට් වල යන පින් එක තියෙනවා. ඊට අමතරව අපිට සිග්නල් ලයිට්, රිවර්ස් ලයිට්, බ්‍රේක් ලයිට් සෙට් කරන්න පින් එක තියෙනවා. අපි බලමු කොහොමද සිග්නල් ලයිට් වලට වයර් ටික ඊයන් තියාගන්න කියලා. ඉතින් මම ඉස්සෙල්ලා උඩ බොනට් එක අරලා බැටරි පින් එක පල්ලෙහාට දාගන්නවා. මොකද නැතුව අපිට බොඩි එක වෙන් කරගන්න බෑ. මම ඉස්සෙල්ලා ඔයාලට LED බල්බ් එකක් තියලා පෙන්නන්නම් මොන පින් වලටද අපි වයර් සෙට් කරගන්න ඕන කියලා. දෙපැත්තට සිග්නල් ලයිට් වැඩ කරනකොට. මොකද එතකොට ඔයාලට පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් කොහොමද වයර් සෙට් කරගන්න ඕන කියලා. ඉස්සෙල්ලා අපි බැටරි පින් එක සෙට් කරගෙන ඉමු. මෙතන සිග්නල් ලයිට්, රිවර්ස් ලයිට්, බ්‍රේක් ලයිට් වල යන සර්කිට් එකේ පින් 6ක් තියෙනවා. ඒ පින් 6න් පළවෙනි පින් එක, දෙවෙනි පින් එක, තුන්වෙනි පින් එක යන පින් වල තමයි සිග්නල් ලයිට් දෙපැත්තට සෙට් කරන්නේ. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් දකුණු පැත්තට හරවනකොට මොන පින් වලද වයර් සෙට් කරන්න ඕන, වම් පැත්තට හරවනකොට මොන පින් වලද වයර් සෙට් කරන්න ඕන කියලා පැහැදිලිවම පෙන්නන්නම් මේක. මේකේ මුලින්ම පින් 6ක් තියෙනවා. ඉතින් මම ඉස්සෙල්ලාම පළවෙනි පින් එකට සහ දෙවෙනි පින් එකට සෙට් කරන්න. එතකොට දකුණු පැත්තට තමයි හැරෙන්නේ. එතකොට ඒ සිග්නල් ලයිට් එකපත් වෙනවා. ඊට පස්සේ දෙවෙනි පින් එකට සහ තුන්වෙනි පින් එකට බල්බ් එක ඇල්ලුවට පස්සේ ඒ කියන්නේ දෙවෙනි පින් එකට ඍණාග්‍රයක්, තුන්වෙනි පින් එකට ධනාග්‍රයක් ඇල්ලුවට පස්සේ වම් පැත්තට හැරෙනකොට සිග්නල් ලයිට් එකපත් වෙනවා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් රිමෝට් එකෙන් කොහොමද හරවනකොට පත් වෙන්නේ කියලා. ඉතින් ඔය විදිහට අපිට වයර් සෙට් කරගෙන ඉස්සරහට පස්සට සිග්නල් ලයිට් සෙට් කරගන්න තමයි තියෙන්නේ. ඉතින් මම ඉස්සෙල්ලාම පළවෙනි පින් එකට ඊයන් තියාගන්නවා. මේකට ඊයන් තියාගන්න පොඩ්ඩක් පරිස්සමෙන් ඊයන් තියාගන්න. මොකද අපේ ප්ලාස්ටික් කවර් එක ඩැමේජ් වෙන්න පුළුවන්. ඒ වගේ මම ඔයාලට කියන්න හිතුවේ මේකට සිග්නල් ලයිට් වල, රිවර්ස් ලයිට් වල, බ්‍රේක් ලයිට් වලට AliExpress එකේ පින් සෙට් එකක් තියෙනවා. ඒක සාමාන්‍යයෙන් මට මතක විදිහට රුපියල් 2000 ගණක් වෙන්නේ. ඒකේ බලුත් සෙට් එකත් එක්ක එනවා අපිට. ඒ කියන්නේ වාහනේට හයි ගන්න, ඒ කියන්නේ Land Cruiser එක තමයි එන්නේ ඒක. ඔයාලා AliExpress එකේ සර්ච් කරලා බලන්න. සාමාන්‍යයෙන් ඒක පින් එක සෙට් කරලා පස්සේ සිග්නල් ලයිට්, රිවර්ස් ලයිට්, බ්‍රේක් ලයිට් ඔක්කොම සෙට් කරගන්න පුළුවන් ඔයාලට. ඉතින් ඒක නැතුව හයි කරගන්න ක්‍රමයක් තමයි මම දැන් බැලුවේ. රිවර්ස් ලයිට්, බ්‍රේක් ලයිට් හයි කරන වීඩියෝ එකත් මම ඔයාලට ඉස්සරහට දෙන්නම්. ඒ වගේම ආයෙත් මතක් කරන්න ඕනේ channel එකට අලුත් කෙනෙක් ඉන්නවා නම් subscribe කරලා හිත විතර වෙන කියලා ආරාධනා කරනවා. මම ඉස්සරහටත් මේ වගේ RC වීඩියෝස් ටිකක් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් දැන් මම මේ කරන්නේ LED එකේ පැත්තක් පීරකින් ගා ගන්නවා. මොකද එතකොට අපිට ලේසි බොඩි එකට සිග්නල් ලයිට් කියනකට LED එක සෙට් කරගන්න. ඉතින් මගේ වම් අතේ තියෙන හොඳ LED එක, දකුණු අතේ තියෙන්නේ අර විදිහට පීරකින් ගාගත්තු LED එක. ඉතින් බලමු කොහොමද සෙට් වෙන්නේ කියලා. ඔතන පොඩි කට්ටයක් තියෙනවා. ඒ කට්ටෙන් අස්සර දාලා අපිට කිසි ඩැමේජ් එකක් නැතුව සෙට් කරගන්න පුළුවන්. ඔය විදිහට නවාගත්තට පස්සේ තවත් ලේසියි.
තියෙන මම LED 4ක් ඒ විදිහට සෙට් කරගෙන ගියා. ඉතින් ඔයාලට පෙන්නන්නම් ඒ වගේම ඔය හෙඩ්ලයිට් වල යෝ වයර් තියෙන්නේ. ඉතින් අර ඔයාලා අහලා තිබ්බ හෙඩ්ලයිට් වලට යටින් තියෙන නිල්දාර ලයිට් එකත් මම සෙට් කරේ සර්කිට් බෝඩ් එකෙන් ආපු හෙඩ්ලයිට් වල තියෙන වයර් එකෙන්ම තමයි. ඉතින් ඒකට පොඩ්ඩක් අපිට බැටරි හෙල්ත් එක පොඩ්ඩක් අඩු වෙනවා. ඉතින් දැන් සිග්නල් ලයිට් වල වයර් එක හයි කරගෙන අපි ඉවරයි. දැන් බලමු කොහොමද සිග්නල් ලයිට් වැඩ කරන්නේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි සිග්නල් ලයිට් වැඩ කරන්නේ. ඉතින් මම මෙතෙන්දි සිග්නල් ලයිට් වෙනුවට අතුපාට LED තමයි යොදාගත්තේ. සමහරවිට මේක මගේ දෙවිසිය. ඔයාලට පුළුවන් ඒක හපාට දාගන්න පුළුවන්. නැත්නම් ඔයාලා කවුරු කාරක් දාගන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ වගේ මම ඉස්සෙල්ලා කිව්වා වගේ අර බැටරි හෙල්ත් එක අඩු වෙන එකට මේ කාර් එකේ බොක්ස් එකේ එන පොතේ තියෙනවා තියෙන බැටරි හෙල්ත් එක පොඩ්ඩක් අඩුයි. ඔයාලට කියන්නේ බැටරි එකක් මාරු කරගන්න පුළුවන් කියලා. සාමාන්‍යයෙන් මේට වඩා කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් පැයක් විතර පදින්න පුළුවන් බැටරිත් තියෙනවා. මේකෙන් සාමාන්‍යයෙන් විනාඩි 20ක් 25ක් වගේ තමයි පදින්න පුළුවන්. ලයිට් වලට කරන්ට් එක යනකොට පොඩ්ඩක් ඉතින් මේ බැටරි හෙල්ත් එක පොඩ්ඩක් අඩු වෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. දැන් අපි සිග්නල් ලයිට් එකේ වයර් ටික ඔක්කොම හයි කරගෙන ඉවරයි. දැන් අපි බොඩි එක ජෙසි එකට හයි කරගෙන ඉමු. බලමු සිග්නල් ලයිට් කොහොමද හයි කරාට පස්සේ ඉස්සරහා වැඩ ගන්න ඕනද කියලා. ඒ වගේම ආයෙත් මතක් කරනවා channel එකට අලුත් කෙනෙක් ඉන්නවා නම් subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. ඉතින් මම ආයේ හැම සතියෙම සිකුරාදා වෙද්දී අනිවාර්යෙන් වීඩියෝ එකක් රිලීස් කරනවා. මාසෙට වීඩියෝ 4ක් විදියට හැම සතියෙම සිකුරාදාට වීඩියෝ එකක් මම දානවා. subscribe කරලා අපිත් එක්ක එකතුලා ඉන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම ඔයාලට ඕන වීඩියෝ තියෙනවා නම් යටින් කමෙන්ට් එකක් දාන්න. අනිවාර්යෙන් මම අරගෙන එනවා. මේ කාර්යයේ සම්බන්ධ වීඩියෝ නැත්නම් RC සම්බන්ධ වීඩියෝ අනිවාර්යෙන් මම අරගෙන එනවා. ඔයාලා කැමති දෙයක් තියෙනවා කමෙන්ට් එකක් දාන්න. ඉතින් දැන් අපි බොඩි එක හයි කරගෙන ඉවරයි. ඔන්න ඔය විදිහට තමයි සිග්නල් ලයිට් වැඩ කරන්නේ. මම මේකට යොදාගත්තේ 5mm LED. ඔයාලට මේකේ එළිය වැඩි කියලා වගේ හිතනවා නම් ඔයාලට පුළුවන් ඊට වඩා පොඩි LED එකක් තියෙනවා ඒක දාන්න. මොකද පිටිපස්සට හයි කරාට පස්සේ පොඩ්ඩක් එළිය වැඩි කියලා මටත් තේරුණා. ඒත් ඒක සාමාන්‍ය සිග්නල් ලයිට් විතරක් පත්තු වෙද්දී සාමාන්‍ය දෙයක්. ඉතින් වීඩියෝ හොඳයි නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න. අලුත් කෙනෙක් ඉන්නවා සබ්ස්ක්‍රයිබ් කරලා අපිත් එක්ක එකතු වෙන්න. අදට ගිහිල්ලා එන්න. ඊළඟ වීඩියෝෙන් හම්බෙමු.